අයිබෝවන් ඔයාලා හැමෝම පිළිගන්නවා ඉලක්කයේම ගණන් YouTube channel එක වෙත. ඔන්න අද වර්ග දෙක අන්තරයේ සාධක සෙවීම කියන කොටස යටතේ ගණන් ටිකක් ගෙනාවා. වර්ගයක් කියලා කියන්නේ දෙකේ බලයට කියන තව නමක්. අන්තරය කියලා කියන්නේ වෙනස. වෙනස නැත්නම් අපි ඒකට කියනවා අඩු කිරීම කියලා. එතකොට වර්ගයන් දෙකක් තියෙන්න ඕනේ මේ විදිහට. ඒ වගේම වෙනස අන්තරය කියන්නේ වෙනස අඩු කිරීම තියෙන්න ඕනේ. එහෙම වගේ ප්‍රකාශන වල සාධක වෙන ආකාරය. ඕලල් විභාගයේ කෙටි පෙපරතු නිතරම අහන ප්‍රශ්නයක්. බලමු කොහොමද කරන්න කියලා. මේ x වර්ගයත් y වර්ගයක් කියලා දෙකටම වර්ගයන් තියෙනවා. ඍණ ලකුණක් තියෙනවා. එතකොට මේ දෙක වහලා එකක් ඍණව ලියන්න x ඍණ y කියලා. මේ තියෙන විදිහට අනිත් එක ධනව ලියන්න x ධන y කියලා. මේ ගාන aටත් වර්ගයක් තියෙනවා bටත් වර්ගයක් තියෙනවා අන්තරය වෙනසක් තියෙනවා. එහෙනම් දෙක වහලා එකක් ඍණව ලියන්න. මේ තියෙන විදිහට ලියන්න. a ඍණ b අනිත් එක ධනව ලියන්න a ධන b. අපි මේවට කියනවා සාධක කියලා. මේක තමයි සාධක වෙන්නේ. මේ m ටත් වර්ගයක් තියෙනවා n ටත් වර්ගයක් තියෙනවා. එහෙනම් එක සාධකයක් m ඍණ n අනිත් සාධකය m ධන n. මෙන්න a ටත් වර්ගයක් b ටත් වර්ගයක් c ටත් වර්ගයක් අන්තරය අඩු කිරීමක් තියෙනවා. අන්තරය කියන්නේ වෙනසට කිව්වනේ අඩු කිරීමක් තියෙනවා. එහෙනම් දෙක වහලා එකක් ඍණව ලියන්න ab ඍණ c අනිත් පදයේ ධනව ලියන්න ab ධන c. මේ ගාන x ටත් වර්ගයක් දෙකටත් වර්ගයක් වර්ග දෙකක් තියෙනවා හරි අන්තරය කියන්නේ අඩු කිරීමක් තියෙනවා හරි එහෙනම් මේ දෙකේ ඉලක්කම වහලා එකක් ඍණව ලියන්න ඍණව කියන්නේ මේ පේන විදිහට ලියන්න x අඩු කිරීම 2 අනිත් එක ධනව ලියන්න x ධන 2 මෙතන බලන්න 4ටත් වර්ගයක් 5ටත් වර්ගයක් 5ටත් වර්ගයක් වර්ගයන් තියෙනවා හරි අන්තරයක් තියෙනවා පද දෙකක් තියෙනකොට අන්තරයකුත් තියෙනවා දෙක වහලා එකක් ඍණව ලියන්න 4y ඍණ 5 අනිත් එක ධනව ලියන්න 4y ධන 5. කොහොම තමයි වර්ග දෙක අන්තරයේ සාධක හොයන්නේ. බලන්න තව ගණන්ටයක් අපි හදලා බලමු. හරි. බලන්න මේ ගණන් ටික. x වර්ග ඍණ 4 මේක කියන වර්ග දෙක අන්තරයක් සාධක හොයන්න කියලා. එතකොට මෙයාට නම් දෙකක් තියෙනවා. වර්ගයක් තියෙනවා මෙයාට වර්ගයක් නැහැ. 4 කියලා කියන්නේ අපි දන්නවා දෙක දෙකෙන් වැඩි කරාම එන උත්තරය. දෙකේ වර්ගය දෙවරක් දෙක හතරක්. එහෙනම් 4 වෙනුවට ලියා ගන්නවා දෙකේ වර්ගය. දැන් වැඩේ හරි. දෙන්නටම වර්ගයන් තියෙනවා. එහෙනම් දෙක වහලා එකක් ඍණව ලියනවා x ඍණ 2 අනිත් එක ධනව ලියනවා x ධන 2. මේ ගානට එන්නකෝ m වර්ගය ඍණ 25. m ට වර්ගයක් තියෙනවා 25ට වර්ගයක් අපි පෙන්වන්න ඕන 25 හැදෙන්නේ 5 වැඩි කිරීම 5. ඒ කියන්නේ 5 අරක් 5. පහේ වර්ගය තමයි 25 වෙන්නේ. එහෙනම් අපි 25 වෙනුවට ලියා ගන්නවා m වර්ගය ඍණ 25 ලියා ගන්නවා පහේ වර්ගය. වැඩේ හරි. හැමෝටම දෙක පේනවා. ඍණ ලකුණු අන්තරයක් තියෙනවා. එහෙනම් දෙකේ ඉලක්කම වහලා එකක් ඍණව ලියනවා m ඍණ 5 අනිත් එක ධනව ලියනවා m ධන 5. හරි. වෙන ගානක් බලමු අපි. 4y වර්ග ඍණ 16. මේ වගේ ගානක් අපිට පුළුවන් 4ටත් වර්ගයක් පෙන්වන්න 16ටත් වර්ගයක් පෙන්වන්න. එතකොට 4 කියලා කියන්නේ දෙකේ වර්ගය 16 කියලා කියන්නේ 4 වැඩි කිරීම 4 4ේ වර්ගය. 4 4 16. එහෙනම් 4ේ වර්ගය. වැඩේ හරි හැමෝටම දෙක පේනවා. එහෙනම් දෙක අයින් කරලා එකක් ඍණව ලියනවා. දෙකක් y ඍණ 4 අනිත් එක ධනව ලියනවා දෙකක් y ධන 4. තව එක ගානක් අපි බලමු. 36යි x වර්ගය ඍණ 81යි y වර්ග. මෙන්න මේ ගාන. 36ට වර්ගයක් නැහැ 81ට වර්ගයක් නැහැ. මේ දෙකට වර්ගයන් පෙන්වන්න ඕනේ. 36 කියලා කියන්නේ 6 වැඩි කිරීම 6 6ේ වර්ගය. 81 කියන්නේ 9 වැඩි කිරීම 9 9 වරක් 9 81යි 9 වර්ගය. එහෙනම් අපිට ලියන්න පුළුවන් 36 වෙනුවට 6 වර්ගය. ඊළඟට x වර්ගය 81 ලියන්න පුළුවන් 9 වර්ගය y වර්ගය. වැඩේ හරි. හැමෝටම දෙකේ බලයන් පේනවා. එහෙනම් අන්තරය අඩු කිරීමක් තියෙනවා. එහෙනම් දෙක වහලා එකක් ඍණව ලියනවා 6යි x ඍණ 9ක් y අනිත් එක ධනව ලියනවා 6යි x ධන 9ක්. ඔහොම තමයි වර්ග දෙකක අන්තරයේ සාධක හොයන ලේසිම ක්‍රමය. මේ වීඩියෝ එක හොඳට බලා ගන්න. ඔයාලට පුළුවන් මේ ක්‍රමයට අන්තරයේ සාධක හොයන්න ඕනම ගානක්. හරි. එහෙනම් නැවත අපි ගැටලුවකින් හම්බෙමු. ආයිබෝන් හැමෝටම.